හෙල්ලෝ යාලු ඉතින් ඔන්න සෑහෙන කාලයකට පස්සේ ඉතින් ආදරෙන් එකතු කරනවා අපේ vlog channel එකකින් අරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ channel එක අපි වීඩියෝ 4ක් 5ක් දැම්මා. ඉතින් මේ වීඩියෝ පොඩි ගානකින් subscribe 5000ක් වගේ ගහන්න සෑහෙන help එකක් දුන්නා මේ වීඩියෝ බලපු set එක. ඉතින් vlog channel එක පොඩි කේස් ටිකක් හින්දා vlog channel එක කරගන්න බැරි වුණා. මම හිතන්නේ මේ දවස් 200කින් විතර අවුරුද්දකට කිට්ටු වෙන vlog channel එක නවත්තලා ඉතින් ඔන්න ආපහු අපේ vlog channel එක start කරලා තියෙනවා. ආපහු vlog දිගටම දාන්න පටන්ගෙන තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මගේ gaming room එකේ මම කලින් vlog එකක් දාලා තියෙනවා. ඒක බලපු නැති කවුරු හරි ඉන්නා නම් ගිහින් බලන්න පුළුවන්. පරණ වීඩියෝ එක තාම තියෙනවා මගේ gaming room එකේ. මෙන්න මෙතන තමයි මේ gaming room එක තිබ්බේ. හරිද? ඉතින් මෙන්න මෙතන තමයි මේ gaming room එක තිබ්බේ. ඉතින් මේ gaming room එක පරණ එක අර cloud එකම ගාලා ලස්සනට තිබ්බා ඒකත්. ඉතින් ඒ ගේමින් රූම් එක දැන් ඉතින් ගලවලා දාලා ඔක්කොම මේවා කරලා තියෙන්නේ. ඉතින් අපි අලුතෙන්ම හැදුවා අලුතෙන් ගේමින් රූම් එකක්. එහා පැත්තට වෙන්න සම්පූර්ණයෙන්ම වෙනම. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ගේමින් රූම් එකේ අලුත් ගේමින් රූම් එකේ vlog එකක්. ඉතින් මේ ගේමින් රූම් එක හැදුවේ හදලි වරුනේ ගිය අවුරුද්දේ ජූලි මාසේ. හරිද? ඉතින් ජූලි මාසේ ඉඳලා vlog එකක් කරන්න try කරා set උන්නේ ඉතින් දැන් දිගටම ආපහු vlog දාන්න තමයි හිතා ඉන්නේ. එහෙනම් ඉතින් කට්ටියන් subscribe පාරක් දාලා තියාගන්න අපි යන් අපේ අලුත් gaming room එක බලන්න. ඊට කලින් බලමු අපි පරණ gaming room එකේ දැන් තත්ත්වය හරියද? ඊට පස්සේ ඉතින් අපි බලන්න යන් අපේ අලුත් gaming room එක. එහෙනම් bye. හරි යාළුවෝ ඉතින් ඔන්න මේක තමයි ඉතින් මගේ පරණ gaming room එක. මේකේ ඔයාලට මතක ඇති උඩ ලස්සනට නහසක් හදලා තිබ්බා. මේකේ කලින් වීඩියෝ එකක් බලනවා නම් ඔයාලට තේරෙනවා මේකේ කොහොමද තිබ්බේ කියලා. මම කලින් මේකේ log එකක් දාලා තිබ්බා. ඉතින් දැන් පේන ඉතින් ඔයාලට සම්පූර්ණයෙන්ම ගලවලා තියෙන්නේ. මේකේ මේ ඇත්තටම ගලවන්න හේතුව මේකේ මේ අර වැඩින් ඇස්සේ ගුල්ලෝ වගේ මොකුන්ද සත්තු වර්ගයක් හැදලා තිබ්බා. ඒකින්ද සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා දැම්මා මේ බලාකුළු ටික ඔක්කොම. නැත්තම් බට්ට ලස්සනට මේක තිබ්බා හරියද? ඉතින් මේකේ බිත්ති එහෙම ඔයාලට වෙන දේ ලස්සනම හදලා ලස්සනට දියා හිටියා කාමරේ. ඉතින් ඊට පස්සේ දැන් මේ කාමරේ මම මේක අපේ නංගිට දුන්නා. ඉතින් එයාගේ ඉස්කෝලේ වල නම්මනම් වලට ඔයාලට පේන ඇති මේකේ මේ එයාගේ නම්මනම් ටික හයි කරගෙන තියෙන ඉස්කෝලේ දේවල් හරියද. ඉතින් මේ කාමරේ දැන් එයාට මම දීලා තියෙන්නේ. මේක තමයි මගේ පරණ ගේමින් රූම් එක. හරියද? ඉතින් ඔන්නෝ තමයි පරණ ගේමින් රූම් එක තිබ්බේ. මේක කලින් ලස්සනට තිබ්බා PC setup එකේ මේ හරිය තිබ්බේ. පරණ PC setup එක හිටන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දැන් තියෙන සම්පූර්ණයෙන්ම අලුත් ඒවා. ඉතින් අපි එන අයන් අපේ අලුත් ගේමින් රූම් එක මොන වගේද කියලා බලන්න. හරිද යාළුවෝ? ඉතින් මං කිව්වනේ ඔයාලට මගේ අලුත් ගේමින් රූම් එක වෙනම කොටස එක හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඇත්තටම මේ පිටිපස්ස යන කැලයක් වගේ තිබ්බේ. ඉතින් ඒකේ වෙනම තමයි මං කාමරයක් හැදුවේ. ඉතින් වෙනම කියන්නේ කිදෙට් එකතු කරලා වෙනම තමයි පිටිපස්සෙන් කාමරයක් හදලා ගේමින් රූම් එකට ගත්තේ. හරිද? ස්ලැබ් එක දාලා වෙනම තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඒතරම් බලන්න යා. ඔයාලට වාහන ටිකේ වෙන vlog එකක් මම ඉස්සරහට නගින්නම්. අලුත් වාහන තියෙනවා. ඉතින් වාහන vlog එකක්වත් ගේන්න බැරනවා. මම මේ වගේ vlog කරා. හරිද? vlog එක පටන්ගෙන කොටස් දෙක තුනක් යද්දි vlog එක ඉවරයි. හරිද? vlog එක සම්පූර්ණයෙන් කරගන්න බැරි වෙච්ච හින්දා ඒක vlog එකක්වත් දාන්න බැරි වුණා. වාහන ටිකේ vlog එකක් වඩ වෙනම ගේන්න. ඉතින් අපි යන් කාමරේ එළියෙන් පේන විදිය බලන්න. මෙන්න දිනවා බොයිස් මෙතන තමයි ඉතින් අපේ කාමරේ මම හදලා තියෙන්නේ. ඉතින් මේ පේනදී ස්ලැබ් එකේම දාලා මේ පැත්තේ එන කැලයක් කියලා තිබ්බ හරිද? ඒ කියන්නේ මේ පොළොව මට්ටමින් සාමාන්‍යයෙන් පල්ලෙහාට එන තමයි මේක තිබ්බෙත්. මේ පස්සේ මම පුරවලා මේ පැත්තෙන් ස්ලැබ් එක දාලා ගෙදරටම එකතු කරලා හදලා තියෙද. ඉතින් එහෙනම් අපි යන් ගේමින් රූම් එකේ ඇතුලේ තත්ත්වය බලන්න. හරි යාළුවෝ ඉතින් ගේමින් රූම් එක ඇතුලෙන් බලපුවා මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරි ඉතින් වහලා තියෙන්නේ. එහා පැත්තේ වොෂ්රූම් එකක් තියෙනවා. ඒකින්ද ලේසි. ඉතින් මේ පැත්තේ තියෙනවා ගේමින් රූම් එක. දොර වහලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවා වගේද කියලා. මෙන්න මෙතන තමයි ගේමින් රූම් එක තියෙන්නේ. එහා පැත්තෙන් මේ පැත්තෙන් එද්දිම ගේමින් රූම් එක තියෙනවා මෙතන. එහා පැත්තේ වොෂ්රූම් එක ලේසිරත් එක තමයි එහා පැත්තේ වොෂ්රූම් එක. මේ පැත්තේ ගේමින් රූම් එක හදාගත්තේ. ඉතින් මෙන්න තියෙනවා බොයිස් ගේමින් රූම් එක. ගේමින් අතුරට යන් එනවා. ටුන් ඉතින් බොයිස් මේක මං කිව්වනේ අතන බිම් මට්ටමේ ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට තමයි තිබ්බේ. හරිද? ඒකින්ද මෙතන පඩි වෙලක් මම කියන්නේ මෙතන පස් පුරවන්නේ නැතුව පොඩි පඩි වෙලක් ආපුවම වෙනම ගතියක් තියෙනවානේ. ඉතින් ඒකින්ද මෙතන වෙනම පඩි වෙලක් දාගත්තා.
ඊට පස්සේ බොයිස් මං කියවනේ මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම හරිද ඒ කියන්නේ ස්ලැබ් එකේ ඉඳලා සම්පූර්ණයෙන් අලුතෙන්ම හදලා තියෙන්නේ මෙතන ෆෑන් එක තියෙනවා ඊට පස්සේ ගත්තාම මේ පැත්තේ ලයිට් එක තියෙනවා මේකේ ලයිට් සිස්ටම් මේක අපිට චේන්ජ් කරගන්න පුළුවන් ඔන්න හොදා ලයිට් තියෙන ඊට පස්සේ එහෙම දාන්න පුළුවන් ඊට පස්සේ ගත්තාම ඉතින් අපි කාමරේ තියෙන දේවල් ගැන කතා කරමු හරි යාළුවෝ ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ අපේ PC setup එක ගැන. ඉතින් ඔයාලට මේක ඉතින් දැකලත් ඇති. මේ පැත්තේ ඉතින් මුලින්ම තියෙනවා ගේමින් chair එක. මේක නම් දැන් අවුරුද්දක් එකමාරක් විතර පරණ chair එකක්. ඉතින් මේ chair එක තමයි ගේමින් chair එක මගේ. මේ තමයි ඉතින් දවසම ඉඳගෙන ඉන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ ඉතින් අපි යම් PC එක ගැන කතා කරන්න. මේ table එක නම් අපි හදපු table එකක් Lee වලින්. ඉතින් ගේමින් table එකේ මේ normal bull මේකක් දාලා තියෙනවා ඊට පස්සේ ගත්තාම මේ පැත්තේ monitors දෙකක් තියෙනවා ඊට පස්සේ monitors ගත්තාම මෙතනත් monitor එකක් තියෙනවා මේක monitor එක දාලා තින්නේ හදිසියට film එකක් එකෙන් බලන්න හරිද ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා machine එක ඉතින් ඔයාලට PC spec කරන්න ඉතින් අනිවාර්යෙන් අහයිනේ මේ පැත්තෙන් අපිට කැමති color එකක් දාගන්න පුළුවන් මේක තියෙන remote එක PC setup එකේ මේක අපිට ෆෑන් වල ස්පීඩ් එක වැඩි කරගන්න ඊට පස්සේ කලර් චේන්ජ් කරගන්න ඔය වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් හරිද ඉතින් මේ පැත්තේ ෆෝන් සෙට් එක ඊට පස්සේ පවර් බෑන්ක් එක ඔය නම්මනම් තියෙනවා හරිද ඉතින් මේ පැත්තේ තියෙනවා ගේමින් channel එක subscribe 40000 ගණනක් ඉන්නවා ඔයාලා සමහරක් වෙලාවට ඒකේ වීඩියෝස් බලලා ඇති ඉතින් මේ පැත්තෙන් PC setup එක තියෙනවා මේකේ spec ගැන කතා කරොත් boys ඉතින් PC setup එකේ specs ගැන කතා කරොත් මේක i5 12 gen RAM එක 16GB ඒත් එක්කම මේකේ graphic card එක GTX 1060 6GB VGA එකක් තියෙන්නේ. හරිද? ඉතින් අපි යන් තව මොනවද තියෙන්නේ කියලා බලන්න room එකේ. හරි ඉතින් boys ඔන්න ඔය විදිහට තමයි PC setup එක තියෙන්නේ. ඉතින් අපි බලමු PC setup එකේ view එක කොහොමද කියලා පොඩ්ඩක් තවත් මෙහෙම වෙලා උඩ තියෙනවා boys fan එක. ඉතින් මේකේ කාමරේ පට රස්නේ මේ දවස්වල ගොඩක් රස්නේ. ඉතින් ඔන්න තියෙනවා boys PC setup එක. එහා පැත්තෙන් නම් ඉතින් ඔය මට gift හම්බෙච්ච නම් photo set එකක්. ඔය පොඩි සෙල්ලම් බඩු set එකක් වගේ තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය තමයි මචං PC setup එකේ final look එක. ඔන්න ඔතන PC setup එක තියෙන. ඉතින් මගේ මේ පැත්තෙන් බෙඩ් එක තියෙනවා. බෙඩ් එකේ ඉඳලා මේ පැත්තෙන් ෆිල්ම් එකක් බලන්න වගේ තමයි මේක දාලා තියෙන්නේ මොනිටර් එක. Dell එකේ මොනිටර් එකක්. ඉතින් මේ පැත්තෙන් තියෙනවා කර්ටන් එක. ඉතින් මේ පැත්තෙන් තියෙනවා JBL එකක්. සින්දුවක් කියම හන්න ඕනේ නම. JBL තියෙනවා මේකේ සවුන්ඩ් එක මරු ඈ. ඉතින් සින්දුවක් කියම දාලා කාමරේටලා ආතල්ලකින් නටන්න පුළුවන්. හරිද? ඉතින් මේ පැත්තෙන් තියෙනවා boys JBL එක. දැන් ඉතින් සින්දුව අහන්න ගියොත් කොපිරයිට් උත් එක්ක වද්දා ගන්න දාවෙන්නේ. ඉතින් කාමරේ මේ පැත්තෙන් ඉඳලා බලද්දි boys ඔන්න කාමරේ ෆයිනල් ලුක් එක මේ පැත්තෙන් ඔන්න තියෙනවා රූම් එක. ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා නම් දෙන්න මොකක් හරි කාමරේ ලස්සන කරගන්න එහෙම මොකක් හරි අයිඩියා එකක් තියෙනවා දෙන්න. ඉතින් මේ මම ඔයාලට කිව්වනේ පරණ රූම් එකේ තිබ්බ කිසි දෙයක් මේකේ නෑ. පරණ රූම් එකේ තිබ්බ ඉන්න මම පේනවා නේද? ඉතින් පරණ රූම් එකේ තිබ්බ දේවල් නෙමෙයි මේ ඔක්කොම අලුතින්. හරිද? සම්පූර්ණයෙන්ම අලුතෙන් ගත්ත දේවල්. ඉතින් මේ පැත්තෙන් ඔයාලට පේනවාද මේක තමයි පරණ PC එක. හරිද? පරණ කාමරේ තිබ්බ PC එක අල්මාරිය උඩට දාලා තියෙන්නේ. ඉතින් මම මේ මෙතන මේ කෑල්ල හදවුවේ උතන රැක් ටිකක් ගන්න. ඉතින් ඒ ටික කරන්න බැරුණා. මේ පැත්තෙන් මගේ පරණ ওই ෆෝන් ටිකේ පෙට් බොක්ස් ටික තියෙනවා. ඊට පස්සේ ගත්තාම මේ පැත්තෙන් අනිත් ෆෝන් ටික, ෆොටෝස් ටික, PC setup එක. ওই දේවල් ටික තමයි ඉතින් කාමරේ දැනට තියෙන්නේ. හරිද? මේ පැත්තෙන් බෙඩ් එක ෆිල්ම් එකක් එහෙම ආතල් එක බලන්න බලන්න මේ පැත්තෙන් ලන්ච් එකක් එහෙම තියෙනවා දැක්කම සුපිරියක් තමයි. ඉතින් ඔන්න ඔහම තමයි boys අලුත් රූම් එක. ඔයාලා ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාලා යන්න. තව අයිඩියා එකක් දෙන්න ඉතින් ඔයාලට. හරි යාළුවෝ ඉතින් ඔන්න ඔහම තමයි මගේ ගේමින් රූම් එකේ තියෙන චූටි දේවල් ටිකක් තියෙන්නේ. මහා ලොකු දේවල් නෑ. ඉතින් ගේමින් රූම් එකේ මේ පැත්තෙන් PC setup එක ගැන මම කිව්වා. ඊට පස්සේ JBL ඔය නම් මන සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් කොල්ලෙක්ගේ සෑහෙන ආසාවක් ගේමින් රූම් එකක් කියන්නේ. මට ඉස්සර තිබ්බේ සෑහෙන පිස්සුවක් ගේමින් රූම්. හරිද? ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බලවුවොත් තේරෙයි අර කී මම ක්ලවුඩ් එකම ගහලා සෑහෙන ලස්සනට හදලා තිබ්බ එකක්. ඉතින් ඒ ටික ඔක්කොම ගලවලා මම ලයිට් පටියෙම ඔක්කොම මේ අල්මාරියට දාලා වැහලා තියෙන ලයිට් පටියෙම
ඉතින් මේකේ මේ මට එහෙම ගහන්න අයිඩියා එකක් නැහැ ඇත්තටම. ඒක නිකන් දැන් නිකන් ඇති වගේ හිතනවා. මේ ඒ වුණාට මේකේ වටේ ලයිට් බට්ටියක් එකම ගහන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මේක ලස්සන කරන්න පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ඒත් එක්කම අපි vlog channel එක මේ vlog channel එක දිගටම කරන්න බලාපොරොත්තු ඉන්නවා අප vlog ටික. ඉතින් කට්ටියගෙන් support එකක් ඕනේ. වීඩියෝ 4න් 5න් subscribe 5000ක් වගේ කිට්ටු වෙන්න subscribe කරලා තිබ්බා. ඉතින් පට්ට support එකක් දුන්නා vlog channel එකේ. මං හිතන්නේ මාසයක් වගේ ඇතුළත තමයි තිබ්බ subscribe set එකම වැදුනේ. ඉතින් අපි ආපහු ආසයෙන් vlog ටිකක් දාන්න බලන් ඉන්නවා. ඉතින් කට්ටියම support එකක් ඕනේ. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් set වෙමු. කට්ටියටම ආදරෙයි. like එකක් දාලා subscribe පාරක් දාලා set වෙන්න. එහෙනම් ඉතින් කට්ටියටම bye bye. තවත් වීඩියෝ එකකින් set වෙමු.